Good evening everyone. ඔන්න මම මගේ English patterns video series එකේ දෙවෙනි වීඩියෝ එක තමයි අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ. අද මම ඔයාලට කියලා දෙන්න යන සහ share කරගන්න යන pattern එක තමයි I thought of කියන pattern එක. එතකොට මේ I thought of කියන phrase එක use කරලා කොහොමද English වලින් දෙයක් තව කෙනෙක්ට කියන්නේ සහ ඒ phrase එක කොයි වගේ තැන්වලදී අපි use කරන්න කියන එක අපි චුට්ටක් බලමු. නිකන් ඔයාලා හිතන්න ඔයාට කියන්න ඕන තව කාට හරි මම හිතුවා ගෙදර යන්න. මම හිතුවා කාර් එකක් මිලදී ගන්න. අන්න ඒ වගේ අදහසක් කියන තමයි අපි මේ I thought of කියන phrase එක use කරන්නේ. එතකොට මෙතනදී අපි මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි I thought of කියන phrase එක use කරනකොට මේ of වලින් පස්සේ අපි use කරන්න ඕන. එහෙම නැත්නම් එතෙන්ට add කරන්න ඕන verb එකේ ing form එක. ඒ කියන්නේ go නම් going, cut නම් cutting, buy නම් buying. ඒ වගේ බේස් verb එකේ ing form එක තමයි I thought of කියන phrase එකේදී of වලින් පස්සේ අපි use කරන්න ඕන. එහෙනම් මම ඉස්සෙල්ලා කිව්ව වාක්‍ය දෙක මේ phrase එක use කරලා අපි බලමු කොහොමද කියන්නේ කියලා. මම හිතුවා ගෙදර යන්න. I thought of going home. මම හිතුවා කාර් එකක් මිලට ගන්න. I thought of buying a car. So right එහෙනම් ඔයාලත් චුට්ටක් try කරලා බලන්න මේ වගේ වාක්‍ය කිහිපයක් කොහොමද මේ I thought of කියන phrase එක use කරලා අපිට හදාගන්න පුළුවන් කියලා. බොහොම ඉතාම කෙටි වීඩියෝ එකක් තමයි මම ඔයාලට ගෙනාවේ. එතකොට මෙතනින් එහා පැත්තටත් මගේ වීඩියෝ සීරීස් එක ඉස්සරහට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. හැමෝටම සුබ රාත්‍රියක්.